සල්ලි නෙවෙයි බං ජීවිතය කියන්නේ. මට නම් ඔය සල්ලි ගැන ලොකු වැදගත්කමක් නැහැ. මට සල්ලි වැඩක් නැහැ වගේ දේවල් කවුරු හරි ඔයාලට කියලා තියෙනවද? එහෙම නැත්නම් ඔයාලට ඇහිලා තියෙනවද? ඉතින් ඇත්තටම ඔයා සල්ලි ගැන හිතන්නේ මොන විදියටද? මම මේ දවස්වල පොඩි ඔඩියෝ බුක් එකක් බලන ගමන් ඉන්නේ. මේ Rich Dad Poor Dad පොත ගැන. මේක එක තැනක තියෙනවා මේ Poor Dad හැම වෙලාවෙම කියනවලු එයාට සල්ලි වැඩක් නැහැ, වැදගත් නැහැ වගේ දේවල්. ඒ වගේම මේ Rich Dad කියනවලු සල්ලි තමයි පව එක කියලා. ඉතින් ඔයාලට පේනවද දුප්පත් මිනිස්සු සල්ලි ගැන හිතන්නේ කොහොමද? පොහොසත් මිනිස්සු සල්ලි ගැන හිතන්නේ කොහොමද කියලා. ඒ වගේම මට මේකෙදි හම්බුණ ගොඩක් වැදගත් දෙයක් තමයි මිනිස්සු දුප්පත්ද පොහොසත්ද කියලා තීරණය වෙන්නේ එයාලා හම්බ කරන සල්ලි ප්‍රමාණය අනුව නෙවෙයිලු. එයාලා සල්ලි ගැන හිතන්නේ කොහොමද, ක්‍රියා කරන්නේ කොහොමද කියන එක අනුවලු. එහෙමනම් ඔයාලා මේ සල්ලි වල තියෙන පව එකෙන් වැඩ ගන්න try කරන්න. ඒකට ඔයා හරියට සල්ලි හොයන්නේ කොහොමද? ඒ හොයන සල්ලි මැනේජ් කරගන්නේ කොහොමද? ඒ සල්ලි ඉන්වෙස්ට් කරන්නේ කොහොමද කියලා ඔයාලත් ඉගෙන ගන්න. එතකොට ඔයාලට පුළුවන් සල්ලි වල පව එකෙන් වැඩ ගන්න. එහෙමනම් මේ වගේ දේවල් දැනගන්න. Money Master ශ්‍රී ලංකා අපිව ෆලෝ කරලා තියාගන්නත් අමතක කරන්න එපා.